ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් මේ දවස්වල හොඳටම වැස්ස නේද? සමහර පැතිවලට වහිනවා, සමහර පැතිවලට පොළව ඉරිතරණකන් පායලා. ඉතින් මේ පුංචි රටේ අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන මේ දවස්වල දුක හිතෙන වෙලාවලුත් තියෙනවනේ. ඉතින් මං හිතුවද අපේ පැත්තට නම් වහිනවා. ඒක නිසා වැස්ස කාලේ අපි කොහොමද අපේ වගාව පරිස්සම් කරගන්න ඕන සහ අන්තෝරියම් වගාව ගැන ඔයා මේ වැස්ස කාලේ විශේෂයෙන්ම හිතනවද කියන එක ගැන කතා කරන්න. එතකොට වැස්ස වැඩි වුණාම වගා මාධ්‍ය වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ තෙතමනය වැඩි වෙන නිසා දිලීර රෝග, මුල් කුණු වීම, කොළවල පැල්ලම් වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ වගේ එක දේවල් ඔයාලගේ වගාවට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද වීඩියෝ එකෙන් බලමු වැස්ස කාලේ අපේ ඇන්තෝරියම් වගාව ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන එක. ඒ අතරේ ඔයාලා බලන්නකෝ මගේ ලස්සන මල් කුමාරියෝ ටිකත් ඒ අතරට හිමිහිට බලමු. එතකොට අපි පළමුවෙන්ම අධික වැස්සෙන් ඇන්තෝරියම් පැල ආරක්ෂා කරගන්න. එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඇන්තෝරියම් කියන්නේ තෙතමනයට කැමති ශාකයක්. ඒ වුණාට එයා තෙතමනයට කැමති වීමයි හැම වෙලාවෙම වතුර එයා මත රැඳීමයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්නේ. එතකොට වතුර නානවයි බේසමක බහැලා ඉන්නවයි කියන්නේ දෙකක්නේ නේද යාළුවනේ. අන්න ඒ වගේ තමයි. එතකොට දිගටම තද වැහි වැටුනොත් බඳුල ඇතුලේ වගා මාධ්‍ය සම්පූර්ණයෙන්ම තෙත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා හැකිනම් ඇන්තෝරියම් වගාවට සුදුසු වැසි ආවරණයක් යොදන්න අපිට පුළුවන්. සුදුසු වැසි ආවරණයක් කියලා කිව්වහම අපිට පුළුවන් මොකද්ද? අපිට පුළුවන් ඇන්තෝරියම් වගාවට UV පොලිතීන් එකක් වගේ එකක් ඇන්තෝරියම් වගාවේ අපේ නෙට් හවුස් එකේ ඉහළින් දාන්න. UV පොලිතීන් එකක් වගේ පොලිතීන් එකක් දාන්න පුළුවන්. එතකොට අපිට එහිදි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි වැසි ආවරණයක් යොදනකොට අපි අපේ ඇන්තෝරියම් පැලවලට වාතාශ්‍රය සහ හිරුවෙලිය කියන දෙක නැති කරන්නේ නැතුව ඉන්න එක. ඒ කියන්නේ හිරුවෙලිය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න ඕනේ. අන්න ඒ දේත් එක්කම තමයි අපි UV පොලිතීන් එකක් දාන්න ඕනේ. ඒ වැස්සෙන් ආරක්ෂා වෙන්න විතරයි. එතකොට අන්න ඒ දේ මේ වැස්ස කාලෙදී අපිට කරන්න පුළුවන් නම් වැදගත් වෙනවා. එතකොට දෙවෙනි කරුණ තමයි අපේ බඳුනේ රැඳෙනවද කියලා බලන එක වතුර. එතකොට වැස්ස වැටෙන නිසා අත වතුර දාන්න ඕනේ නෑ කියලා අපි හිතනවනේ. ඒක හොඳයි. ඒක හොඳ වුණාට අපි බලන්නේ නැහැනේ අපේ බඳුනේ වතුර රැඳෙනවද කියලා. අන්න ඒකත් බලන එක අත්‍යවශ්‍ය කාරණයක්. මම ඔයාලට සමහර වෙලාවට උත්සලා පෙන්නන්නම්. මේ විදියට අපි බැදුනක් උස්සලා මෙහෙම ඇල කරාම වතුර රැඳිලා තියෙනවා නම් ඒව බිමට වැටෙනවා. දැන් මේ බඳුනේ නම් එහෙම නැහැ. අපි බලමු මේක. අන්න බලන්න. මේ වතුර බින්දු බින්දු වැටෙන්නේ. දැක්කද? අන්න ඒ වගේ අපි බලන්න ඕනේ අපේ මේ බඳුන ඇතුලේ වතුර රැඳිලා තියෙනවද කියන එක. එතකොට බඳුනේ පහළ ඇති සිදුරු වලින් ඒ සිදුරු හොඳින් විවෘත වෙලාද කියලා බලන්න ඕනේ. ඊළඟට වතුර බැස යන්නේ නැතිනම් මුල් වලට වාතය ලැබෙනවා අඩු වෙනවා. එතකොට ඒ තත්ත්වයේ දිගටම පැවතුනොත් අපිට මුල් දුර්වල වෙලා අවසානයේදී මොකද්ද වෙන්නේ? අවසානයේදී ඔයාලගේ වගාව රූට් රොට් එහෙමත් නැත්නම් මුල් කුණු වීම කියන තත්ත්වය කරා ඇති වෙන්න පුළුවන්. එතකොට අපේ ඊළඟ කාරණාව මොකද්ද කියලා දන්නවද? ඊළඟ කාරණාව තමයි වගා මාධ්‍ය පරීක්ෂා කරන්න ඕනේ. එතකොට ඇන්තෝරියම් වගා මාධ්‍ය තෙතමනේ රැඳෙන එකක් විතරක්ම නොවන වතුර හොඳින් බැස යන වගා මාධ්‍යයක් වෙන්න ඕන. එතකොට වැස්ස කාලයේදී ඔයාගේ මීඩියා එක හැම වෙලේම තෙත් වෙලා තියෙනවා නම් ඒ ගැන අවධානය යොමු කරන එක වැදගත් වෙනවා. එතකොට බඳුනේ වතුර බැස යන ආකාරයත් මීඩියා එකේ තෙතමනයත් හැම වෙලේම නිරීක්ෂණය කරන්න ඕනේ. ඔයාලට මෙහෙම කරලා
බලන්න පුළුවන් වතුර. අන්න එයාගේ වතුර නැහැ. ඒ වුණාට සමහර පැලවල බඳුන් වල වතුර රැඳිලා තියෙන්න පුළුවන්. දැන් මේකෙත් නැහැ. එහෙත් ඒ වුණාට අපි දැන් අර කලින් බලපු බඳුනේ වතුර රැඳිලා තිබුණානේ. ඒ වගේ තියෙන්න පුළුවන්. මේක බලමුකෝ. අන්න බලන්න. දැන් මේක මේ টොප් කට් එකක් සීසන් වෙන්න මන් දාලා තියෙන්නේ. ඒක මම කොකෝ ප්ලස් වැලි කියන මීඩියා එකේ තමයි හිටවලා තියෙන්නේ. එතකොට මේ මීඩියා එකේ පොඩ්ඩක් වතුර ගතිය රැඳිලා තියෙන්න පුළුවන්. අපි මේ විදිහට ඔයාලගේ පැල හැම එකක්ම හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට ඒ අතර අපි කොළ පරීක්ෂා කරන්නත් ඕනේ. වැස්ස කාලයේ දිනපතාම හෝ දින කිහිපයකට වරක් ඔයාගේ පැල ඇටිය හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕන. කොළවල කළු පාට, දුඹුරු පාට හෝ කහ පැහැති පැල්ලම් තියෙනවද කියන එක බලන එක වැදගත් වෙනවා. එතකොට අපිට වැස්ස කාලයේදී සමහර දිලීර රෝග ඇති වෙනවා. අන්නේ දිලීර රෝගයක් වෙන්න පුළුවන්. එන්නයි ඒ වගේ පැල්ලම් තිබුණොත්. එතකොට කොළවල මුරුදු කොටස් තියෙනවනේ. එන්නේ මුරුදු කොටස් කුණු වෙනවද? ඊළඟට ඒ වගේ තියෙනවා නම් අලුතෙන් එන දළු දුර්වල වෙනවද? එතකොට ඒ වගේ වෙනස්කම් තියෙනවා නම් ඒව නොසලකා හරින්න හොඳ නැහැ. මුල් අවස්ථාවේ ගැටලුව හඳුනාගත්තොත් අපට ශාකය බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඊළඟ කරුණ තමයි අපි බඳුනේ මුල් වලට හොඳ වාතාශ්‍රයක් ලබා දෙන්න ඕනේ. වැස්ස කාලයේ පරිසරයේ තෙතමනය වැඩි. ඒ නිසා ඔයාගේ ඇන්තෝරියම් පැල එකිනෙකට ගොඩක් ළඟින් තබල තිබුණොතින් වාතය ගමන් කිරීම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පැල අතර සුදුසු පරතරයක් තබන එක ඉතාමත්ම වැදගත් වෙනවා. අපි පැල අතර සුදුසු පරතරයක් තබන්න ඕනේ. එතකොට අධික තෙතමනය සහ වාතාශ්‍රය අඩුවීම දිලීර රෝග ඇතිවීමට සුදුසු තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ නිසා වැස්සෙන් ආරක්ෂා කරනවා වගේම වාතය හොඳින් ලබා දීමටත් අපි මුල් තැන දෙන්න ඕන. කටයුතු කරන්න ඕන. ඊට පස්සේ රෝගී කොළ තිබුණොත් අපි ඉවත් කරන්න ඕන. වැස්ස කාලයේ රෝග ලක්ෂණ පෙනෙන කොළ තිබුණොත් ඒවා පැලේ තබාගෙන ඉන්න එපා. ඒ වුණාට එකපාරටම දැන් අපි හිතමු ගහක කොළ ගොඩක් ඒ වගේ ලෙඩ වෙලා තියෙනවා නම් ඒත් අපි එකපාරට මේ ඔක්කොම කොළ කපලා අයින් කරනවද? නැහැ. එතකොට එහෙම වුණොත් අපට ගහ ගොඩක්ම දුර්වල වෙන්න පුළුවන්. එතකොට අපි ඒ ගහ ගැන හිතලා කොළ ප්‍රමාණයක් අයින් කරලා ඊට පස්සේ සමහර අපිට කොළ ටිකක් ඉතුරු කරලා තියන්නත් වෙන්න පුළුවන්. අලුතෙන් කොළ ආවම ඒ ටිකත් අපි අයින් කරනවා. එතකොට කොළ පමණක් පිරිසිදු අපිට දැන් කොළ අයින් කරන අපි භාවිතා කරන උපකරණය තියෙනවානේ. අන්න ඒ උපකරණය අපි පිරිසිදු විස බීජ නාශනය කරපු උපකරණයක් භාවිතා කරන්න ඕනේ. එතකොට පැලේ රෝග පැතිරීම වළක්වා ගන්න පුළුවන්. එතකොට ඔයාලා ගන්න කතුර හරි පිහිය හරි හැම විටම පිරිසිදු කරලා භාවිතා කිරීම වැදගත් වෙනවා. ඊළඟට අපි බලන්න ඕන බඳුන තබා ඇති ස්ථානය ගැන. දැන් අපිට මම මේ තියලා තියෙන්නේ පොඩි උස ප්‍රමාණයකින්නේ. එතකොට ඔයාලා බඳුන තබලා තියෙන්නේ පොළව මත නම්. ඒ කියන්නේ බිම නම් ඔයාව බඳුන තබලා තියෙන්නේ. වැස්සට පසු වතුර එකතු වෙන්න පුළුවන්. එතකොට බඳුන යටින් වතුර බැස යන්න තියෙන ඉඩ නැති වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු රැසකට ඒක මුල් හේතුව වෙන්න පුළුවන්. එම නිසා බඳුන තරමක් උස ස්ථානයක. දැන් මම මේ චූටි පැල තියලා තියෙනවා මෙතන. මේ තියලා තියෙන්නේ අර කිරි හට්ටි තියෙනවනේ අපි කිරි කාලා ඒ අහක දාන හට්ටි උඩ. ඊට පස්සේ මේ විදියට මේ තියෙනවා ගඩොල් තියලා ටයිල් කැට තියලා ඒක උඩ තියලා තියෙනවා. නැත්තම් අපිට පුළුවන් සිවිලින් ෂීට් එකක් වගේ එකක් තියලා ඒක උඩ තියන්න. නැත්තම් අපිට පුළුවන් මේ වගේ උසට මේ මොකක් හරි මේසයක් වගේ තට්ටුවක් වගේ ගහලා ඒක උඩ තියන්න පුළුවන්. අන්න ඒ වගේ තරමක් උස ස්ථානයක තබන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ජලය බැස යාම පහසු කරනවා. එතකොට පසුබිම තුල ජලය නිදහසේ බැස යන්න ඉඩ සලස්වනවා. එතකොට වැස්ස කාලේ පොහොර යෙදීමට ඉක්මන් වෙන්න ඕනද?
මේකත් ගොඩක් වැදගත්. වැස්ස නිසා ඔයාගේ පැල හොඳට වැඩෙනවා. ඒක නිසා මේ කාලේ හොඳට පොහොර ටිකකුත් දාන්න හොඳයි කියලා හිතලි වෙලා අපි පොහොර දාන නරකයි. විශේෂයෙන්ම මුල් දුර්වල වෙලා තියෙන පැලයකට අධික ලෙස පොහොර යෙදීමෙන් තවත් ගැටලු ඇති වෙන්න පුළුවන්. පැලේ තත්ත්වය බලලා අවශ්‍යතාවය අනුව නිසි ක්‍රමයට පොහොර භාවිතා කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අපි හිතමු අලුත් පැල පරණ පැල කියලා අපි මේ දෙකම පරීක්ෂා කරන්න එක ගැන ඉතින් අලුත් පැල විතරක් පරීක්ෂා කරන්න ඕනද පරණ පැල විතරක් බලන්න ඕනද මේවා හදලා දැන් ගොඩක් කල නිසා මේවට මුකුත් වෙන එකක් නැහැ කියලා අපි හිතුවොත් එහෙම නැහැ. එතකොට මේ පැලේ අලුත් නිසා මේක විතරයි බලන්න ඕනේ කියලා නැත්නම් මේක බලන්න ඕනේ නැහැ කියලා හිතනවද අපි? එහෙම වෙන්නේ නැහැ. මේ බලන්න මෙන්න වතුර රැඳිලා තියෙනවා. අපි අලුත් පරණ කියන පැල දෙකම පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. එතකොට අවසාන වශයෙන් ඔයාලත් එක්ක මම බෙදා ගන්න කැමති වැස්ස කියන්නේ අපේ ඇන්තෝරියම් වගාවට අත්‍යවශ්‍ය ස්වභාවික ජලය ලබා දෙන ක්‍රමයක්. ඒ වගේම වැස්සෙන් ශාකයට ස්වභාවිකවම නයිට්‍රජන් ප්‍රමාණයකුත් ලැබෙනවා. ඒ වුණාට හැබැයි වැස්ස වැඩි කියලා හැම වෙලාවෙම ශාකයට වැස්ස වැඩි වුණා කියලා හැම වෙලාවෙම ශාකයට වාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි කළ යුතු දේ තමයි වැස්සෙන් ලැබෙන ප්‍රයෝජන ලබා ගන්නා ගමන් අධික තෙතමනය සහ ජලය රැඳීම නිසා ඇතිවන්න පුළුවන් ගැටලු වළක්වා ගන්න එක. එතකොට ඒ ගැටලු වළක්වා ගැනීමේදී ඔයාගේ ඇන්තෝරියම් වගාව දිහා බලන්න. බලලා ඉවර වෙලා අපිට වළක්වා ගන්න පුළුවන් ගැටලු මොනවද කියලා තමයි මම මෙච්චර වෙලා ඔයාලත් එක්ක කතා කරේ. එතකොට වතුර රැඳෙනවද? මීඩියා එක හැම වෙලාවෙම තෙතද? කොළවල පැල්ලම් තියෙනවද? ඊට පස්සේ කොළ වාතාශ්‍රය හොඳ වාතාශ්‍රයක් ඔයාගේ පැලයට ලැබෙනවද? ඒ වගේම වැස්සෙන් පැල ආරක්ෂිත මෙන්න මේ වගේ දේවල් වගේ පැලේ කොහොද තියලා තියෙන්නේ? මේ ටික බලලා අවශ්‍ය වෙනස්කම් කරන්න ඕනේ. එතකොට ඔබේ වගාවට ආදරය කරනවා නම් වැස්ස කාලයේදී ඒ ගැන වැඩි අවධානයක් ලබා දෙන්න කියලා තමයි අපි අවසාන වශයෙන් ඔයාගෙන් ඉල්ලන්නේ. බලන්නකෝ මෙයාගේ ලස්සන මැණිකක් තමයි එයා. මේ අසදී ඒකත් බලන්න. එතකොට මේ වගේ ඇන්තෝරියම් වලට වැදගත් තව වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. එතකොට වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like එකක් දාලා ඔබේ ඇන්තෝරියම් වගාවේ වැස්ස කාලේ තියෙන අත්දැකීම් කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න කියලාත් ඉල්ලන ගමන් ගේ ඇතුළට දුවන්නයි ලෑස්තිය. මොකද දන්නවද? ආයෙමත් ඔන්න වැස්ස පටන් ගත්තා. එහෙනම් ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. පුදු සරණයි.